තිබ්බට මාළුවක් හදාන්න ඉතින් තිබ්බට ඕන. තිබ්බට ටිකක් පෙන් අරගෙන ඊගේ කැරේ වලට කපා ගන්න. තන් තලාගන්න. ඕනේ විදිහකට. රතුරුණු ගෙඩියකුත් අරගෙන ඒක චූඩි චූඩි කැලි වලට කපාගෙන සුදුරුණු ගෙඩියකුත් අරගෙන ඒකේ පොත්ත අයින් කරලා ඒකත් චූඩි චූඩි කැලි වලට කපාගන්න. උඹලා ලෙල්ල පිටින් කනන නේ පොත්තත් එක්කම කාපන්. මට කමන්නේ නැහැ. මම කන්නේ පොත්තත් එක්ක ඉන්න පොත්ත අයින් කරලා මම කපලා ගත්තා. ඒ ටික සේරම ඊට පස්සේ පැත්තකින් යනන් තියපන්. ඊට පස්සේ මචං ගනින් තක්කාලෙන් ගෙඩිය. තක්කාලෙන් ගෙඩිය කරගෙන ඒක හොදන ඕදලා ගනින් ඔය කුණු තියෙනවා. ඊට පස්සේ මං තක්කාලි ගෙඩියක් ගුවට මම නම් දැම්මේ තක්කාලි බාගේ උඹලට ඕන නම් ගෙඩියම දාගනින්. ඒ තක්කාලි බාගේ චූටි චූටි කෑලි වලට කපලා පැත්තකින් තියාගෙන ඊට පස්සේ මචං ගන්න අල ගෙඩිය. අල ගෙඩිය හොඳට පොත් අයින් කරලා දෙවෙලා හොඳට ඕවදා ගනින් ඒකත්. ඊට පස්සේ මං අල ගෙඩියක් ගත්තකොට මම අල බාගයෙන් ගත්තේ උඹලට ඕන නම් ගෙඩියම දාගනින්. ඊට පස්සේ මචං හත්තියක් හරි මුට්ටියක් හරි තාච්චියක් හරි උඹලා ඔළුව හනින් ලෙපෙන් තියලා ඒකට පොල් තෙල් හරි බටර් හරි ඕන්දයක් දාගන්න. ඊට පස්සේ ඊටක රත්තෙද්දී ඒකට දාගන්න අබ චුට්ටා. අබ තේවුවේ යරිස්සන හපාගන්න සුදු රොමින් ගිනින් චුට්ටකුත් දාගන්න පොඩ බැරෙන්න තෙලෙන්. ඒක ටිකක් බැරෙන්න දීලා විනාඩියක් දෙකක් ෆ්‍රයි වුණාට පස්සේ ඕකට දාගන්න මචං මේ හාල් මැසු ටික. හාල් මැසු ටික තාද්දි මේ හොඳට ඕදලා ගන්න නැත්තම් අර එවැ ලුණු ගතිය වැඩි යන්න ලුණු වැඩි වෙන්න පුළුවන් පස්සේ. ඒ හින්දා හොඳට ඕදලා උණු වතුර ටිකක් ඉඳලා හොඳට ඕවදාන් ඕවා. කන්නනේ හදාන්නේ ඉන්න හොඳට ඕවදපන්. ඒ පොඩ්ඩක් විනාඩියක් දෙකක් ෆ්‍රයි වුණාට පස්සේ ඒකට අර කපාගත්ත අල ගෙඩිය දාගන්න. අල ගෙඩිය නෙමෙයි මන් දැන් භාගයනේ අල ටික දාගන්න. ඒකත් දානම ටිකක් කළා තින්බා විනාඩි 3-4ක් විතර අල ටික හොඳට තෙලේ බැදෙන්න. අල ටික බැදුනට පස්සේ මං ඒකට දාගන්නවා ඉස්සල්ලා කපාගත්ත චූටි චූටි කපාගත්ත හැමදේම දාගන්නවා ඊට පස්සේ ඕකට. අමු මිනිස්සෙම තියනවා අපර දාගන්න. තමනද කරපින් ජනමන තියෙන ඔය බදාන දේවල් ඔක්කොම ඔය වෙලාවෙත් දාගනින්. මම දාන දෙක තමයි ඔය තියෙන්නේ. මම දාගත්තේ මොනවාද මේ තක්කාලි තිබ්බරු ටිකයි අර කපාගත්ත ලුණු ටික. ලුණුයි සුදු ලුණු ටිකයි. ඒ ටික සේරම ටික දාලා ඉවරලා ඔබ ජුට්ටක් කලවම් කරනවා. ඒ ටික කලවම් කරලා ඉවරලා පොඩ්ඩක් තෙලෙ බැදෙන්න තව විනාඩි 5ක් විතර ඔක තෙලෙන් හොඳට බැදෙන්න දෙනවා. ඉතින් හොඳට බැදුනට පස්සේ මේ රස ඊම අදලා බලහම කන්න පුළුවන් හොඳ රසයි ඕක. පොඩ්ඩක් ඔක බැදෙන්න තියන්න. ඊට පස්සේ තියෙන්නේ මචං ඔක පොඩ්ඩක් වහලා දීපම පොඩ්ඩක් තෙලේ බැදෙන්න. පොඩ්ඩක් තැන් දෙන්න. ඊට පස්සේ මචං ඔක පොඩ්ඩක් වහලා තෙලේ වෙල්ල කරන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙ හරියට පස්සේ ඔක ලස්සනයි හොඳට මැලෙලා තියෙනවා. ඊට පස්සේ ඔකට අර උඹලා දාගන්නේ ස්පයිසස් ටික දාගන්නේ. මම නම් දාගත්තේ කහටියකුයි මිරිස් කුඩු ටිකකුයි කැලි මිරිස් ටිකකුත් දැම්මා. සලට කනහඬ පීදරයින. කාය කැලි මිරිස් කුඩු ටිකකුයි මේ තුනපා කුඩු. මාළුවක් මෙහා දාන්න තුනපා කුඩු දාන්න. තුනපා කුඩු ටුට්ටක් ඇදියෙන් දැම්ම මේ තෝර රසයි. තුනපා කුඩු ටිකකුත් දාලා ඔක කලවම් කරද්දි බලපන් මචං උගේ ලස්සන පාට මාල් ලස්සනයි ඔක. මාරම රස පාටයි. ඔයලාදීම පිළිපෙන් බල කන්න හිතන ඒ තරම් සුවඳකුත් තියෙනවා. බලලා අදද්දි බලහන්කෝ. ඔක ලස්සන පාටක් වෙනවා කලවම් කරද්දි. අර බලපන්. ඊට පස්සේ ඔක කලවම් කරලා ටිකක් උපත් කලවම් කරලා විනාඩියක් දෙකක් වහලා තියානවා පොඩක්. ඊට ස්පයිසස් ටික බැදෙන්න තෙලෙම. ඒක ටිකක් බැදුනාට පස්සේ මචං තියෙන්නේ අර පියන ඇරලා වෙන්න. පොල් කිරි. හොඳ උකු මිටි කිරි ටිකක් දාගන්න තියෙන්නේ ඔකට. පොල් කිරි ටික දාලා ඉවරලා පොඩ්ඩක් ඔක හැඳිලා ඉන්න දින්න නැත්තම් ඔක කැටි ගහනවා. කැටිගේ හොඳ මේ කන්න වෙන්නින් බලන්න පොඩ්ඩක් නෙමේ මේ වතුර ටික. ඒ හින්දා ඔක හොඳට විනාඩි දෙක තුනක් ඔක උතුරනක හැඳි ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔක විනාඩි 5ක් විතර ගියාට පස්සේ අපේ ලුණු ටිකක් දාලා ඔගොල්ලෝ කන ගානක ලුණු දාගෙන පොඩ්ඩක් කලවම් කරලා දෙන්න. ආයි චුට්ටක් මදගින්නේ ඔක හිඳෙන්න චුට්ටක් තියන්න. ඔක පොඩ හිඳුනට පස්සේ කන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මාර රහයි මාරු සුවඳයි මාර ලස්සනයි. පත් කන්න පුළුවන් ආයේ ගෑවුණු හැමතැනම කන්න පුළුවන්. උඹලා හදලා බලහන් හදලා ඉල්ලමද කීපන් අනිවාර්යෙන් රස.